හරි. පටන් ගමු. පළවෙනි එක එකම වෙළඳ නාමයේ සහිත පරිගණක හතරක් මිලදී හතරක් එකම මිලකට සාප්පු හතරක ඇත. එම සෑම ඒකකයේම 1 TB රොඩ් ඩිස්කේ සහ VGA කෙවණියක්ද ඇති අතර එකිනෙකේ විදුලි පරිභෝජන සමාන වේ. ඒ වයින් මිලදී ගැනීම සඳහා වඩා සුදුසු. එකම මිලකට තියෙන්නේ හાર્ඩ් එකත් එකයි VGA එකත් එකයි. එහෙනම් අහනවා විදුලි පරිභෝජනයත් එකයි කියනවා. වඩාත්ම සුදුසු වෙන්නේ මොකද්ද? සකසනේ වැඩිම RAM එකත් වැඩිම USB කෙවෙනි ගානත් වැඩිම එකන්නේ. බලන්න එතකොට පළවෙනි එක කියනවා 2.9 GHz සහ කෑෂ් මෙමරිය 6 MB RAM එක 4 GB USB 4යිලු. ඊළඟට බලන්න 3.1 GHz ඊළඟට 3.6 GHz. එතකොට මේකෙන් සකසනේ වැඩිම තියෙන්නේ 3.6 නේ. ඒ දෙකේ කෑෂ් මෙමරිය 16 එකක් තියෙනවා 12 එකක් තියෙනවා. එතකොට RAM එකයි USB ගානයි දෙකේම එකයි. එහෙනම් වැඩිම කියලා පෙන්නේ මොකද්ද? සකසනේ 3.6 GHz නිහිත මතකයේ 16 MB RAM එක 8 GB USB 8. එහෙනම් උත්තරේ එකට 4. දෙවෙනි එකට යන් මුද්‍රිත ලේඛන වලින් ඉංග්‍රීසි පාඨ ටෙක්ස්ට් තහා ගැනීම සඳහා පහත කවර උපාංගයක් භාවිත කරයි. එක එක ටෙක්ස්ට් ගන්න නේද? මෙතන බාකෝඩ් රීඩර් සෙට් වෙන්නේ නැහැ. ඊළඟට චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ. ඊළඟට ප්‍රකාශ අක්ෂර සංජානනය ප්‍රකාශ සලකුණු සංජානනය. මොකද දෙකෙන් ගැලපෙන්නේ? අක්ෂරද සලකුණුද? අක්ෂරයක නේද? මොකද සලකුණු එකේ ගන්නේ අර MCQ මාක් බලන එකනේ. ප්‍රකාශ අක්ෂර සංජානනය කියන්නේ 3. 2ට 3. ඊළඟට තුන්වෙනි එකට පහත කවරක් ඝන අවස්ථාව සොලිඩ් උපාංගයක් වේද? පළවෙනි එක සංයුක්ත ඇටිය. ඒක මොකද්ද? සංයුක්ත ඇටිය මොන මාධ්‍යද? ප්‍රකාශ මාධ්‍ය. දෘඩ දිස්ක දාවකය. හાર્ඩ් ඩිස්ක් එක නෝමල් හાર્ඩ් ඩිස්ක් එක ගත්තොත් චුම්බක මැග්නටික්, චුම්බක පටි, චුම්බක කොහොමද? USB යන ඝන තත්ත්වය. ඒ කියන්නේ උත්තරේ 3ට 4. 4 පරිගණක ක්‍රමලේඛවල උපදෙස් ක්‍රියාත්මක කරන්නේ කවරක් විසින්ද? නිහිත මතකයේ, මධ්‍ය සැකසුම් එකේ, දෘඩ ඩිස්කයේ, ප්‍රවේශ සම්භාව්‍ය මතකයේ. බොහොම ලේසි. මොකෙන්ද? 2 CPU එකේ. 5 පරිගණක 4ක් තරුවාකාරයේ ජාලගත කිරීමේ කවරක් අවශ්‍ය වේද? තරුවක් කියන්නේ මධ්‍යගත උපාංගයක් තියෙනවා. මධ්‍යගත උපාංගය එක්ක ස්විච් එකක් නැත්තම් හබ් එකක්. එහෙනම් මෙතන කරපෙන්නේ මොකද්ද? 4 5ට 4 ස්විච්. 6 216ට තුල්‍ය අෂ්ටමය සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. 216 එහෙනම් 8ෙන් බෙදන්න. 21 8 ඒවා කීයද? 21 8 ඒවා 2යි 16 ඉතුරු 5යි 56ට 8යි ඉතුරු සෝරි 8යි කියන්නේ 64නේ 7යි ඉතුරු 0යි 56නේ 27ට 3යි 24යි නේ ඉතුරු 3යි. එහෙනම් 338 පාදය කීයද උත්තරේ? 4. 6ට 4. 7 වෙනි එකට යන් ද්විමය 10යි 18 තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. රයිට් බලන්න. 1යි 2යි 3යි 1යි 2යි 3යි. මේකේ බොහොම ලේසි ඉක්මනට එකතු කරන්න යන්න. 1 නෑ 2 නෑ 4 නෑ 8 තියෙනවා. 16 නෑ 32 නෑ 64 නෑ 128 තියෙනවා. 128 8යි කීයද? 36යි. කියන උත්තරේ 2. 8ට යන් අෂ්ටමය 1578ට තුල්‍ය වන ෂඩ්දශම සංඛ්‍යාව 1572ට නේද? හරි. මොකද ඉස්සලාම කරන්නේ? මේක බයිනරි කරගන්න අපි. ඒක ලේසියිනේ. බිටු කීයෙන්ද ලියන්නේ? මේක 16 පාදය ගන්නේ. නෑ සෝරි 8 පාදය එහෙනම් බිටු 3 3 ලියනවා. 2 කියන්නේ 0.1යි 0. 7 කියන්නේ 1 ඒවා 3යි. 5 කියන්නේ 1යි 0.1. 1 කියන්නේ 0.2යි 1. ඊට පස්සේ මේ කී බෙදනවා? දශම සංඛ්‍යාව තිබ්බොත් කියන්නේ මේ පැත්තේ එතන ඉඳන් කී බෙදනවද? 4 4 බෙදනවා. හරි. එතකොට හම්බ වෙනවා මෙතන 1යි 2යි 3යි මෙතන තියෙනවා
7යි මෙතන තියෙනවා එක නෑ දෙක තියෙනවා 4 නෑ 8 තියෙනවා 8යි 2යි 10යි 10යි කියන්නේ A එහෙනම් 3යි 7යි A 16 පාදේ කීයද උත්තරේ 3යි 7යි 16 පාදේ 2 9ට යන් ටෙරාබයිට් එකකට සමාන වන්නේ රයිට් බලන්න ඔක්කොම KB වලින් තියෙන්නේ එහෙනම් TB එක අරන් යමු KB වලට TB එකකටනේ නේද එහෙනම් එක කියන්නේ දෙකේ බිඳුවෙනි බලය තියෙන ගන්න දෙයක් නැහැ ගුණ කිරීම TB එක MB වෙනවා sorry GB වෙනවා දෙකේ 10යි GB එක MB වෙනවා දෙකේ 10යි MB එක KB වෙනවා දෙකේ 10යි නේද KB කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් හරිනේ එතකොට දෙකේ 10ව කීයක් වෙනව නැද්ද 3යි ඒ කියන්නේ උත්තරේ 9ට 3 හරිනේ right දාය ඇස්කිකේත ක්‍රමයේ සම්බන්ධයෙන් පහත කවර වගන්ද නිවැරදි වේද ඒ අක්ෂරය ඒ අක්ෂර E සහ සිම්පල් කැපිටල් දෙකේම තියෙනවා එකම නිරූපණය වේ වැරදි හැෂ් එකයි ඩොලර් මාක් සංකේත සඳහා වෙනස් වෙනස් කේතයත් හරි සිංහල අක්ෂර සඳහා ඇස්කිකේත නොමැත ඇස්කි තියෙනවා නෑනේ එතකොට B C පමණයි 3 සිංහල අක්ෂර තියෙන මොනවද යුනිකෝඩ් වල 11 යාබදව දක්වා ඇති තර්කන පරිපථයේ ABC ආදාන පිළිවෙලින් එක එක බිඳුව වන විට PQ ප්‍රතිදානය රයිට් මෙහෙම බොහොම ලේසි හඳ ගන්න මෙහෙම හඳලා උත්තරේ දා ගන්න තියෙන්නේ මේක P මේක Q මේක AB C මේකේ දානවා ABC පිළිවෙලින් එක එක බිඳුව එතකොට මෙතන 1 1 ඇඬුනහම 1 ඒ කියන්නේ පැත්ත නොට් බිඳුවයි එතකොට P බිඳුවයි මෙහා බිඳුවයි මෙහාත් බිඳුවයි බිඳුව බිඳුව ඇඬුනහම බිඳුව ඒ කියන්නේ පැත්ත 1යි එහෙනම් PQ පිළිවෙලින් බිඳුවයි සෝරි ප්‍රශ්න තියෙන ඕවා එකක් නේ මම වැරදි දෙයක් ඇඳගත්තා ඔයාලා කොහොම බෝඩ් එක අඳින්නේ නේද කොලේ අඳින්නේ ඔකට දාන්නේ එහෙනම් වරදින්නේ අර බිඳුවයි කොහොමද ඒ පිටින් බිඳුවයි අනිත් පැත්ත එකයි උත්තරේ හරි P එකට බිඳුවයි Q එකට එකයි PQ කියන්නේ එතකොට බිඳුව එක කියන්නේ 2 12 වෙනි එක බලමු වදන් සකසු මුදුකාංගයක සම්පූර්ණ ලේඛනයේම තෝරාගත හැකි කවර කෙටිමයි අතුරු ෂෝට්කට් එක සම්පූර්ණ ලේඛනයේ තෝරා ගන්න පුළුවන් මොකද්ද කන්ට්‍රෝල් දන A වලින් එතකොට 12ට 1 13 පාතයක වම් සහ දකුණු පැත්ත එකිනෙක සමාන්තර කෙල්ල කිරීමට ඒ කියන්නේ ජස්ටිෆයි එක නේද කවරක් භාවිත කරන්න පුළුවන් ඉතින් මේ රූපෙන්ම ගන්න පුළුවන් කේද උත්තරේ 4 දැන් මේ පේනවද මේ වගේ අර ගණන් හදන්න තියෙන ඒවට වෙලා ඉතුරු කරගන්න පුළුවන් ඈ දරපඩ ගාලා ඒකට උත්තරේ දැම්මයි ෂුවර් නේද කනාවට දෙපාරක් කර බලන්න මේ භාවිත කරන අය කියන්නේ වන්නේද නොවන්නේද කියලා අන්න ඒ වගේවක් කියලා වෙනවා දන්නවා වැඩි වුණාම ඒක බැලුවා ඒක ෂුවර් එකට බැලුවා මොකද සමහර පේපර් වල නම් ඒවා හයිලයිට් කරලා දෙනවා සමහර පේපර් වල එහෙම දෙන්නේ නැහැ ඒක ඉක්මනට බැලුවා වන්නේද නොවන්නේද කියලා ෂුවර් කරා ගැහුවා තප්පර 30න් අතලින් ඉවර කරිය හැකියි 14 වදන් සකසු මුදුකාංගය සම්බන්ධයෙන් පාත කවරක් ප්‍රන්දි නිවැරදි වේද ලේඛනයක වගු සහ චිත්‍ර එකතු කිරීම පරිශීලන ඉඩදී හරිනේ හැඩසව පින්තූර ෆෝමැට් පේන්ට් මෙවලම අකුරු හැඩ වැනි හැඩසව පිටපත් කර වෙනත් ඒවාට යෙදවීමට පරිශීලන ඉඩදී ෆෝමැට් පේන්ට් ඒක ඉදිරි කරමු ලෑන්ඩ්ස්කේප් සහ පෝර්ට්‍රේට් යනු සැපේන පිටු දිශා නැති වර්ගයක හරිනේ AC කොහොමත් හරිනේ B එක හැඩසව පින්තූර මෙවලම අකුරු හැඩය වැනි හැඩසව පිටපත් කර පාටවලට ඒවා යෙදෙන පරිශීලන ඉඩදී එහෙම එකක් අහුවෙලා තියෙනවා නෑ එතකොට AC උත්තරේද ABC උත්තරේද මේක බලන්න වර්ඩ් වල නම් හැඩසව පින්තූර මේ ෆෝමැට් පේන්ට් කියලා එකක් නෑ මේ මොකේද
ඕපන් එකේ මොකක්ද තියෙන්නේ ඕපන් ඔෆිස් වල නෑ නෑ ඕපන් ඔෆිස් එකේ තියෙන්නේ අපිට මොනවද මේ රයිට් නේද අන්න ඒක ටූල් සෙට් එක බලන්න ඉක්මනට ඒකේ තියෙන බලන්න හරි හරිද බලන්න ඒකේ 14 බලන්න ඈ හතර නේද මොකද දන්නවද ඔය වර්ඩ් එකේ නැතුණාට මේක තියෙනවා මොකේද ඕපන් ඔෆිස් රයිට් එකේ තියෙනවා මෙහෙම එකක් ඒ කියන්නේ වචන සෙට් එකකට මොකක් කර ටූල් ටිකක් ඇප්ලයි කරලා තිබ්බොත් ඒක කොපි කරලා එහෙමම තව වචන සෙට් එකකට දාන්න පුළුවන්. දැන් අපි ෆොටෝෂොප් වගේ වගේ අපි භාවිතා කරනවා ඒ ඉෆෙක්ට් එක එහෙමම තව එකකට දාන්න පුළුවන්. 14ට 4 15 අනුලක්ෂණයක් යටි ලකුණ සබ්ස්ක්‍රිප්ට් ලෙස හැදිරෙන නිමුත්කාංග භාවිතාව. මොකක්ද ඒක? 3 16 තෙවන වාර විභාගය third term test පෙනී සිටින සිසුන් ගන්න D9 කෝෂර ඇතුළත් කළ සූත්‍රය 16 බලන්න D9 එකට D9 කියන පුතේ මම දාලා නැති එකට තෙවන වාරයට පෙනී සිටින. එතකොට කවුන්ට් එකේ ගන්න වෙන්නේ D2 ඉඳන් D8ට. හරිනේ. කවුන්ට් එක එතකොට 2 16ට 2. හරිනේ. 17 වාර විභාග 3 සඳහා ෂනායා ලබාගත් ලකුණු වල සාමාන්‍යකරණය E2 කෝෂරය ඇතුළත් කළ යුතුයි. ෂනායා කොයි බලන්න උඩම ඉන්නේ. E2 කෝෂරය ඇතුළත් කරන්නේ ඇවරේජ් එක ගත්ත හැකි B2 ඉඳන් D2ට. එතකොට ඇබ්සන්ට් එක අතහැරලා ගන්න ඕනේ. හරි. 3 කොහොමත් ගත්ත හැකි ඇබ්සන්ට් කියන එක එකතු කරලා එහෙම එකක් හරියන්නේ නැහැ. දෙකේ බලන්න දෙකෙත් උත්තරේ ගැලපෙන්නේ නැහැ. 4 සම් එකට ඒක B2 D2 විතරයි 3 තමයි ගන්න. 17ට 3 18 පහත සූත්‍ර 1 2 3 වළංගු කෝෂ ලිපින අඩංගු වන්නේ. බලන්න පළවෙනි එකේ ඔව් මොකේද 17ට ඇවරේජ් එකේ බෙදීම 3 යා සම් එතකොට අපි ඇබ්සන්ට් එක ගන්න නෑ. ඔව් ඒකට 4 ගමු. මොකද දන්නවද? මේකේ මේ ඇබ්සන්ට් නිසා ඇවරේජ් එකේ එරර් එකක් ගන්නවා. හරිද? ඇබ්සන්ට් එකේ නිසා ඇවරේජ් එකට එරර් එකක් ගන්නවා. එහෙනම් මේ 17ට 4 දාන්න මොකද හේතුව? එතකොට එතන D2 sorry මොකද්ද B2 D2 විතර එකතු වෙන්නේ. එකතු කරලා අපි 3ෙන් බෙදන්න ඕනේ. ඇවරේජ් එක ගන්න 3ෙන් බෙදන්න ඕනේ 4 එනවා. 4 දාමු 18 පළවෙනි එකේ ඩොලර් ලකුණ තියෙනවා x වලට පස්සේ i එකට පස්සෙත් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. දෙවෙනි එක ගැටලුවක් නැහැ. තුන්වෙනි ගැටලුවකුත් නැහැ. ආන්නේ වළංගු නේද? 2යි 3යි 2යි 3යි කියන්නේ 3. ඊළඟට 18 නේ. නෑ sorry 19 19 22 තෙක් පහත දැක්වෙන මේ වගුව මේ දත්ත ටික ගන්නලු අරන් උත්තරේ දෙන්නලු බලමු. බස් ස්ටේෂන් එකක් තියෙනවා රූට් එක තියෙනවා රූට් ඉන්ස්ටන්ස් කියලා තියෙනවා සීට් රිසර්වේෂන් කියලා තියෙනවා. රයිට් බලමු. රූට් වගුවේ ප්‍රාථමික සඳහා වඩා සුසු රූට් වගුව බලන්න. රූට් කෝඩ් එක තියෙනවා. රූට් කෝඩ් එක බලන්න මේ කියනවා ගමන් මග රූට් කෝඩ් මගින් හඳුනා ගැනීම. රයිට් එහෙනම් ආයෙ බලන්න දෙයක් නැහැ. රූට් කෝඩ් එක ගන්න පුළුවන් 19ට 2. 20 සීට් රිසර්වේෂන් වගුවේ ප්‍රාථමික සඳහා වඩාත් උචිත කුමක්ද? සීට් රිසර්වේෂන් එකේ බලන්න රූට් කෝඩ් එක විතරක් පුළුවන්ද පුතේ? බෑ. සීට් නම්බරේ විතරකුත්
බෑ. හැබැයි ඩේට් එකයි රූට් කෝඩ් එකයි සීට් නම්බරය තුනම ගත්තොත් අන්න පුළුවන් වෙනවා. එතකොට ඔන්න මුග දවසකින් නේද? සංයුක්ත ඇතුළකට 3ක් කෙන එක. එහෙනම් උත්තරේ 4. 20ට 4. 21 බලමු. 21 කියනවා මෙම දත්ත සමුදාය ආගන්තුක අතර ඔරින් කීයක කුමක්ද කියලා අහනවා. බලන්න බස් ස්ටේෂන් එකේ බස් ස්ටේෂන් කෝඩ් නෑනේ. බස් ස්ටේෂන් එකේ බස් ස්ටේෂන් කෝඩ් කියන්නේ ප්‍රයිමරි කීනේ. වෙන එකක ප්‍රයිමරි කී එකක් එන්නනේ ඕනේ. රූට් ස්ටේෂන් එකේ ඩේට් එක. ඩේට් එක රූට් ස්ටේෂන් එකට බලන්න රූට් අන ඉන්ස්ටන්ස් එකට නේද? ඩේට් එක නෑනේ. ඒක එයාගේ දත්ත යන්නේ. සීට් රිසර්වේෂන් එකේ සීට් නම්බරේ. ඒකත් නෑනේ. ඒකත් එයාගේ දත්ත යන්නේ. රූට් වගුවේ to bus station code. රූට් වගුව බලන්න. රූට් වගුවේ to bus නේද? නේ. to bus station code. to bus station code කියන එක වෙන එකක තියෙන එකද? මොකේද ඒක තියෙන්නේ? බස් ස්ටේෂන් එක එහෙම ගන්නෑ. පළවෙනි බලන්න බස් ස්ටේෂන් එකේ බස් ස්ටේෂන් කෝඩ් එක. බස් ස්ටේෂන් එකට බස් ස්ටේෂන් කෝඩ් එක එයාගේ කනේ. රූට් ස්ටේෂන් ඉන්ස්ටන්ස් එකට ඩේට් එක. සීට් රිසර්වේෂන් එක වගේ සීට් නම්බර එක. රූට් වගුවේ to bus station code. මොකද උත්තරේ එන්නේ එතකොට? to bus. ඔව් ඉතින් බස් ස්ටේෂන් කෝඩ් කියන එක තමයි මේ to bus station code කියලා නම් තියන්නේ. ඒතර බස් ස්ටේෂන් එකේ ප්‍රයිමරි කී එක ඒකනේ. අර 2 කෑල්ලත් එක්ක තමයි මේ නම් වෙනස් වෙන්නේ. නැත්නම් බස් ස්ටේෂන් කෝඩ් එක මොන හරි. එහෙනම් 4ට 21ට 4. 22 තොර උන්නේ මතක තියාගන්න. ඒ නමින්ම නැති වෙන්න පුළුවන්. ඔච්චර කාලයක් ඉතින් ඔයාලා පටලන හින්දා ඒ නමින්ම තමයි දුන්නේ. දැන් චුට්ටක් එහෙම වෙනස් කළා දත්ත දිහා බලලම තීරණය කරන්න වෙනවා. සෑම ගමන් මගකම විස්තරය උදාහරණ දෙක එක කුරුණෑගල අනුරාධපුර වවුනියා ලෙස එකතු කිරීමට තීරණය වුණා. මෙම ශේෂ්ත්‍රයට කුමන වගුවට එකතු කළද? බලන්න රූට් එකට දානවා නම් රූට් එකට දාලා ඒක බස් ස්ටේෂන් දාලා හරියන්නේ නැහැ නේ. රූට් ඉන්ස්ටන්ස් කියන එකටත් දාලා හරියනවා නෑ. එන්නේ මොකේද? රූට් වගුවට තමයි දාන්න තියෙන්නේ. නම් 2 23 බලන්න මේකේ මේ සමීකරණ කතන්දරයක් තියෙනවා. ax වල වර්ගය ධන bx ධන c සමානයි චතුර්පාද වර්ග සමීකරණයේ මේ සමීකරණයක් දීලා තියෙනවා. මෙම සමීකරණය භාවිතා කර මූල සෙවීමේ ක්‍රමලේඛයක් ලියන්නේ මම. එම ක්‍රමලේඛයේ ආදානය වන්නේ right බලන්න a තියෙනවා x තියෙනවා b තියෙනවා c තියෙනවා. වර්ගයේ සමීකරණයක් කරන්න ආදානය කරන්න ඕනද? නෑනේ. වර්ගය හැදෙනවනේ ඔටෝම. ax නෑ ඔව් abcx ඇයි සොරි x නේ හොයන්නේ නේද? හරි b තියෙනවා a තියෙනවා c තියෙනවා. ඒ කියන්නේ abc කියන්නේ එකනේ. 1 24 සේවකයෙකුගේ වයස ආදානය කර ඔහු අය විශ්‍රාම ගැනීමට සුදුසුදැයි තීරණය කරන ප්‍රතිඵල ප්‍රදාන ඇල්ගොරිදමයක් නිර්මාණය කිරීමට තියනවලු. විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 වේ. මෙම ඇල්ගොරිදමේ භාවිතයට පහත කවර පාලන විභව වඩා සුදුසු වේද? right බලන්න. අවුරුදු 60 තීරණය කරලා විශ්‍රාම ගන්නවද නැද්ද කියලා තීරණය කරනවලු. විශ්‍රාම ගන්නා වයස 60 වේ. මේක මේ එක දිගටම කීප දෙනෙක්ගේ වයස දානවද මොකද කින්ද මන්ද කියලා නෑ. එහෙනම් පුනර්කරණයක් ඕනේද? නෑ. එහෙනම් මොකක්ද ඕනේ වෙන්නේ? වර්ණයක් විතරක් ඇතිනේ. හරි. ඔව් අනුක්‍රමයේ කොහොමද තියෙනවා? වර්ණයේ සහ අනුක්‍රමයේ දෙකක් තියෙනවනේ. ඔව් එහෙනම් 3. වර්ණය ඔව් දැන් කොහොමත් අර ආරම්භයයි දත්ත ආදානය දෙකම එනවනේ. එතකොට කොහොමත් ඉතින් අනුක්‍රමයක් ගන්න වෙනවා.
මොකක් හරි කියන්නේ එකකට පිටිපස්සේ එකක් අනිවාර්යෙන් තියෙනවනේ. එහෙම දෙකක් තිබ්බ ගමන් වැටෙන්නේ අනුක්‍රමයට. ඊට පස්සේ වර්ණය තියෙනවා. බැරිලාර මෙතන අනුක්‍රමය සහ වර්ණය කියන මේ කීයද දෙක 24 තුන නෙමෙයි 4 නේද? මම මේ වෙන එකක් දාගෙන හොඳ වෙලාවට 1 2 4 එන්නේ මේ එහෙම අනුක්‍රම සහ වර්ණය කියලා උත්තරයක් නොතිබ්බොත් වර්ණය විතරක් තිබ්බොත් ඒක දාමු. හරි 25 මාකින් එකේ දීලා තියෙන එක නේද? මොකද මේ එතනදී අර පළවෙනි ආරම්භයයි ආදානයයි දෙක තියෙනවනේ. ඒ දෙකට හරි අනුක්‍රමයේ වැටෙනවා. කෙලින්ම ආදානයක් නැතුව ඉන්පුට් මේ කන්ඩිෂන් එකක් දාන්න බෑනේ. තෝරන්න බෑනේ. එහෙම නැත්නම් දිනනවා මොකක් හරි x සමානයි 5 කියලා හරි එහෙම හරි එකක් තියෙනවා. ප්‍රොසෙස් එකක් තියෙනවනේ. 25 PQR තාර්කික ප්‍රකාශනයේ සලකන්න ඊට AB අගයන් පිළිවෙලින් 10 10 වේ නම් AB පිළිවෙලින් 10 10ලු දෙකම 10යි. PQR ප්‍රකාශ වල ප්‍රතිඵල පිළිවෙලින් දැක්වෙනවා. A 10යි B 10යිලු. පළවෙනි එක හරියද? බලන්න A විශාලයි හෝ සමානද? සමානයිනේ. ඊළඟට B විශාලද 10ට? නෑ. හැබැයි ඒකේ නොට් එක yes වෙනවා. හැබැයි නොට් එක කරන්නේ උඩින් කලින්ද අවසානයේද? නොට් එක කලින් කරනවනේ. එහෙනම් ඇන්ඩ් එකට කලින් නොට් එක වෙනවනේ. එහෙනම් B විශාලද 30ට? නෑ. හැබැයි ඒකේ නොට් එක yes. එහෙනම් yes yes ඇන්ඩ් එකකින් ගියපුවම yes. එහෙනම් පළවෙනි එක සත්‍යයි නේ. හරි ඒක සත්‍යයි. ඊළඟට A කුඩයිද? නෑ. B කුඩයිද? ඔව්. ඒ OR එකකින්ද ඒකත් සත්‍යයි. A අසමානද 10ට? නෑ. B සමානද 30ට? නෑ. OR එකකින් ගියත් මොකෙන් ගියත් නෝ නෝම තමයි. එහෙනම් සත්‍යයි අසත්‍යයි. උත්තරේ 3 නේද? සත්‍යම් සිවම් සුන්දරම්. සිවුම්නුත් නෑ සුන්දරම්නුත් නෑ සත්‍ය විතරයි ඉන්නේ. හරි 26. පුද්ගලයෙකුගේ සම්පූර්ණම විචල්‍යයකට ආචාර්ය කිරීමට අවශ්‍යයි සිතන්න. එම විචල්‍ය සඳහා වඩා සුසු දත්තප රූපය. බූලියන් සෙට් වෙන්නේ නෑ. චා සෙට් වෙන්නෙත් නෑ. ඉන්ටිජර් නෑ. මොකද නේ? ස්ට්‍රිං තන්තු. 27. පැස්කල්හි කාරක ප්‍රමුඛතාවය සැලකූ විට 4 ඍණ 1 ගුණ කිරීම 3 ධන 5 මේක මොකද ඉස්සල්ලාම වෙන්නේ? ගුණ කිරීම. එක්වරක් 3 3යි ධන 5 මේක ඉස්සල්ලාම කොහොම කරත් එකයි නේද? අඩු කරපුවාම 1යි ධන 5 මේ කොහොමද හදන්නේ? මෙච්චර අමාරු ගානක්. ඒක මගේ එකයි අතේ ඇඟිල්ලක් දෙවන්න මේ අතමාරුනේ. කකුල එකක් ගමු. 5 1යි 6යි. උත්තරේ 6 නේද? ඔක්කොම අතර උත්තරේ නෙමෙයි වෙන එකක් අහලා තියෙන්න ඕන. උත්තරේ තමයි අහලා තියෙන්නේ. 2. හරි. අර රෝම ආලා නේද? අර කොන්දොස්තර අර බස් එක අහලා තියෙනවනේ කතන්දරේ. ඈ බස් එක ඔයගොල්ලෝ ළමයින්ට කියන දැන් බස් එකේ කොන්දොස්තරයි ඩ්‍රයිවරු විතරයි ඉන්නේ. ඉස්සල්ලාම පළවෙනි හෝල්ට් එකෙන් 10 දිනක් නගිනවා. හරි? ඊළඟට දෙන්නෙක් බහිනවා. හරි ඊළඟ හෝල්ට් එකෙන් දෙන්නෙක් බහිනවා එක්කෙනෙක්වත් නගින්නේ නැහැ. ඊළඟ හෝල්ට් එකෙන් ගිහලා 8 දෙනෙක් නගිනවා එක්කෙනෙක් බහිනවා. ඔහොම ටික දුරක් කොහොමම කී ගිහිල්ලා අන්තිමට කොන්දොස්තරගේ නම අහනවා. හරිද? ඒ වගේ කතන්දරයක් තමයි මෙතනත් තියෙන්නේ. එහෙම නෙමෙයි ඉතින් මේක උත්තරය අහලා තියෙන්නේ. 28 විවගත ක්‍රම ලේඛනයේදී පාත කවර අවස්ථාවල් if then else වර්ණ ව්‍යුහය භාවිතා කරයිද? ස්ට්‍රක්චරල් එකේදී ඒ විචල්‍යයට අගයන් පවරා ඒ විචල්‍යයේ ආචාර්ය වී ඇති අගය මුද්‍රණය කිරීමට. ඒ විචල්‍යයට අගයන් පවරා ඒ විචල්‍යයේ ඇති අගය මුද්‍රණය කිරීමට if then else ඕනේද? ඈ වේරියබල් එකට අගයක් දාලා ඒක print කරන්න if then else ඕනේද? නැහැ. පරිචලයක විසින් ඇතුළත් කරන මුර පදයක වළංගුතාවය පරීක්ෂා කිරීම. ඒකෙදි කලින් දුන්න එකත් එක ටැලි කරන්න ඕනේනේ.
පළමු නිකල 10 එකතුව ගණනය කිරීමට බෑයකට පුරාකරණය ඕනේ. කාර්ය 15ක් කාර්යයක් 15 සතාවක් නැවතෙනවා. ඒකත් පුරාකරණයනේ. එහෙනම් උත්තරේ 2 28ට 2 29 රූපය එකෙහි දැක්වෙන කේතයේ ක්‍රියාත්මක කළ විට පහත ප්‍රතිදානය කුමක්ද? රයිට් බලමු කේතය. මේකේ තියෙනවා A කියලා තියෙනවා සම් කියලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ print එක තියෙනවා right එක. ඔය ටිකෙන් අල්ලගන්න තියෙන බලන්න පළවෙනියෙන් පටන් ගද්දී සම් සමාන බිඳුව A සමානයි 1යි while A කුඩයිද 5ට A කුඩයිද 5ට ඔව් එහෙනම් කරන්නලු සම් සමානයි සම්දන A ඒ කියන්නේ 1 සිට 5 දක්වා සංඛ්‍යාවල එකතුව හැබැයි 5 දක්වා කිව්වම 5 ඇවිල්ලා නැහැ නේද දක්වා නෙමෙයි පුතේ 4ට ගන්න දෙන්නේ එකේ ඉඳන් 4ට ගන්න එකතුව කීය දෙන්නේ එකේ ඉඳන් 4ට ගන්න එකතුව කීය දෙන්නේ 10 නේද මතකනේ අපි 1 සිට 5 දක්වා සංඛ්‍යා හැදුවනේ එතකොට 5 නැතුව ආවේ 10 එහෙනම් 29ට 2 ඊළඟට දෙකෙහි දැක්වෙන ප්‍රස්කල කේතයේ කුමන නීතිද පාලනය කියන්නේ නෙස්ටඩ් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක තියෙනවද කියලා අහනවා බලන්න පුඩින්ම 4 එකක් තියෙනවා 4 එක කියන්නේ මොන කරණයද පුනර්කරණය තුල ආයෙත් 4 එකක් එහෙනම් පුනර්කරණය තුල පුනර්කරණය කියන්නේ ඩබල් පූ තියෙනවා පූ කියන්නේ පුනර්කරණය තුල පුනර්කරණය 30ට 1 32ට 31ට පහත කවර ක්‍රමලේඛන භාෂාවක් ලියූ ක්‍රමලේඛනයක් පරිගණකයක මධ්‍ය සැකසුමකකට කෙලින්ම ධාවනය කළ හැකිද? කෙලින්ම ධාවනය කරන්න නම් පරිවර්තක නැති වෙන්න ඕනේ. පරිවර්තක නැතුව කරනවා නම් ඒක අනිවාර්යෙන් මොකේ වෙන්න ඕනද? යන්ත්‍ර භාෂාව වෙන්න ඕන 3. 31ට 3. 32 පහත කවර වගන්ති නිවැරදි වේද? දියඇලි සහ පුනර්කරණ වෘද්ධි යන ආකෘති දෙකෙම අවශ්‍යතාවය හඳුනා ගැනීම අනිවාර්යයි. දියඇලි අනිවාර්යයි මුලින්ම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පුනර්කරණ වෘද්ධිත් අවශ්‍යතාව හඳුනා ගැනීම වැදගත් වෙනවා. අපි පොඩ්ඩක් ඉතුරු කරලා යන් ඉස්සරහට. ඒකක පරීක්ෂාව සාර්ථක වූ විට පමණක් සමස්ත පරීක්ෂාව සිදු කිරීම යෝග්‍ය වේ. හරිනේ? යුනිට් ටෙස්ට් එක ඉස්සලා කරන්න බෑනේ. ප්‍රතිග්‍රහණ පරීක්ෂාවෙන් පසු පමණක් පද්ධති පරීක්ෂාව නෑ ප්‍රතිග්‍රහණ අවසානට කරන්න. C වැරදි B පමණයි කියලා උත්තරයක් නැති හින්දා බොහොම සතුටුයි. අනිවාර්යෙන් AB එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 1 B පමණක් කියලා තිබ්බනම් තමයි මේ වගේ තැන්වල ස්ථිර වෙන්නේ. 33 යෝජිත පද්ධතියක විශේෂාංග සහ එම පද්ධතිය කෙසේ වේද යන්න පිළිබඳව පරිශීලකයන් යම් අදහසක් ලබා ගැනීමට කවරක් වඩාත්ම ඉවහල් වේ. පද්ධතිය ගොඩනගෙන කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡා පද්ධතිය ගොඩනගෙන කණ්ඩායම ලැබෙන ප්‍රශ්නාවලි පද්ධතිය ගොඩනගෙන කණ්ඩායම ලිපි වාර්තා සාම්පලය ඊට පස්සේ මූලාදර්ශ කියන්නේ යෝජිත පද්ධතියේ විශේෂාංග සහ එම පද්ධතිය කෙසේ වේදයි යන පරිශීලකයන් යම් අදහසක් ලබා ගැනීමට සම්මුඛ සාකච්ඡා දැම්මට අදහසක් ගන්න පුළුවන්ද ප්‍රශ්නාවලි දැම්මට බෑ ලිපිගුණ පරීක්ෂාවට බෑ හැබැයි මූලාදර්ශයක් පෙන්නුවොත් අන්න එයාලට සාම්පල් එකක් දැක ගන්න පුළුවන් උත්තරේ 4 ඒ කියන්නේ අර ගෙවල් හදද්දි නේද ඔයාලට කීයද ඕනි කියලා නේද කාමර 3යි ටොයිලට් 4යි එකක් AC කරලා නේද ඒ වගේ ඉල්ලන්නේ ඇයි අර අරුව කිව්වේ චාමර රණවකනේ චාමර රණව මත් බැලුවේ නැද්ද ඒක මානවන මම මේකට ඇවිල්ලා බැලුවේ නැද්ද ඔය කියනවා මේ මරු ඩයල් එක. ඒ කියන්නේ එහෙමමයි. ඒ පොර ඉන්න වයිබ් එකේ කතාව දැනගන්න අපිත් ඒ වයිබ් එකේ ඉන්න ඕනේ. හරිද? ඒ කැලුම් ශ්‍රීමාල්නේ අර නිවේදකයා. සාමාන්‍ය පොර එහෙම ඩයල් එකක් නෙවෙයිනේ. හැබැයි මාර ලස්සනට ඒ වැඩසටහන මේන්ටේන් කරා. ඒ කියන්නේ එයා කන්ටිනියු කරගෙන ගියා. නැත්තම් ඔය වගේ ඉන්ටර්විව් කරන්නේ නැහැ පොර. හරිද? සාමාන්‍ය ස්ටුඩියෝ එකක වැඩ කරද්දී ඒ නිවේදකයයි ඉන්ටර්විව් කරන කෙනා විතරනේ කතා බහ කරන සද්ද ඇහෙන්නේ. සාමාන්‍යකගේ කැමරා ක්‍රූ එකයි වටේ ඉන්නෝනේ ඔක්කොම පක පක ගාලා හිනා වෙනවා. හැම එකම ඇහෙනවා. ඒ කියන්නේ ඒ තරම් අමුතුම චිල් එකක ඉන්නේ. හරිද? බක බක ගාලා ඔය తీර සද්ද ඔක්කොම ඇහුණා ඉතින් හරිද? හරි. මේ ඒකෙදි පොර කියනවා මේ චාමරාණව කළ මේ සල්ලිකාරවලුනේ මුලින්ම තාත්තලා හොඳට බිස්නස් කරපු කට්ටියලු 100ලා හැම. ඊට පස්සේ මොකක් හරි සීන් එකකට මේ තාත්තයි අම්මයි ළමයිනුත් එක්ක ආවලු වෙල්ලට. ආවට පස්සේ ඉතින් අර මේ හදාගන්න ඔය ලී වලින් අනම්මනම් වලින් පොඩි පැල්නේ හදාගන්නේ. එහෙම හදාගෙන මේ টয়ලට් යන්න. තැනක් තිබ්බේ නෑලු ඔය වැල්ලට නැත්තම් මේ මොනවද වැට කැමදුරක් අතර එහෙමලු යන්නේ. හරිද?
කියනවා ඉතින් හරියට නිදහසේ টয়ලට් යන්න එකක් තිබ්බේ නෑලු. ඒ දුකට චාමරණවක හම්බ කරන්න ගත්තට පස්සේ টয়ලට් පහක් හැදුවලු එකක් AC කරාලු. සිරාවටම ඇත්තටම ඇති එහෙම. ඇත්තටම ඇති එහෙම ඉතින්. පොර කියනවා ඉතින් ඒ තිබ්බේ නේද අර මිනිස්සු අර කියන සමහර මිනිස්සුන්ට අර නැති හින්දාම හොයනවා කියලා. හරිද? එතකොට ඉතින් ඒ චිල් එක ගන්න මේ පොර එහෙම කරාලු. හරි. එතකොට 33 ඔව් එතකොට හරිද මං කියන්න ගියේ. ඔයාලටත් එහෙම ඕන නම් නේද මේ වගේ මූලාදර්ශයක් අරගෙන ඉස්සලා බලන්න පුළුවන් টয়ලට් පහ දැම්මොත් කොහොමද සෙට් වෙන්නේ කියලා. හරි. 34 Gmail වැනි සේවාවක් භාවිතයෙන් ඊතැපැල් පණිවිඩයක් යැවීමට අදාළ පාද පියවර සලකන්න. ඊතැපැල් ගිණුමක් පූර්ණය ඊළඟට send ක්ලික් කරන්න compose new කරන්න ඊට පස්සේ මාතෘකාව පණිවිඩය ඇතුළු වෙන කරන්න to ලිපිනේ ඇතුළු වෙන කරන්න. පිළිවෙල අහන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? C එක නේද? compose එහෙනම් 3යි 4 නුයි ගන්න වෙනවා. ඊළඟ දෙවෙනියට මොකද කරන්නේ? ලොග් වෙන්න පෙන්නේ අපිට. ඒක දැක්කේ ඉස්සෙල්ලා ලොග් වෙනවා ඊළඟට ඒ කියන්නේ AC දෙවෙනියට තියෙන දෙකනේ. දෙක 35 වලාකුළු පරිගණනය තාස් මගින් යම් මුදුකාංගයක් භාවිත කිරීමට දාලා අවසරය වගන්තිය වන්නේ මුදුකාංග භාවිතා කිරීමට සේවාලාභියාට අන්තර්ජාලය සම්බන්ධව අවශ්‍යයි. ඕනේ අනිවාර්යෙන් ඕනේ. සේවාලාභී මුදුකාංග සැලසුම් කිරීම යන කේතනය කළ යුතුයි. ඒක ටිකක් ඉදිරි කරමු. මුදුකාංගය භාවිතා කිරීමට වලාකුළු සේවා සැපයුම් කරු සමග ගිවිසුමක් අවශ්‍යයි. ඔව් සමහර වෙලාවට නොමිලේ දෙනවා. එතකොට මොකද අර යටින් පොඩි නෝට් එකේ මොකක් හරි එකක් වැටෙනවා. එහෙම නැත්නම් කුඩා මුදලක් දීලා කරන්න වෙනවා. B එක බලන්න මුදුකාංගලාභියා මුදුකාංගය සැලසුම් කිරීම සහ කේතනය කළ යුතුයි. නෑ එහෙම එකක් කරන්න නෑනේ. එහෙනම් AC කියන්නේ උත්තරේ 2. 36 පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට පාත කවරක් අත්‍යවශ්‍ය වේද? ප්‍රකාශ තන්තු සම්බන්ධතාවයක් ෆයිබර් ඔප්ටික් අනිවාර්යද? අනවතර බල සැපයුම කියන්නේ UPS එකක් ඕනේද? වෙබ් අතිරික්ෂයක් නැහැ. ඉතින් ඇප් එකක් වෙන්නේ යනවා නම් පුළුවන් නේ. අන්තර්ජාල සේවා සපයන්නේ. ඕනේ හැබැයි සර්විස් එක දෙන්න. එහෙනම් 36ට 4 37 රාෂ්ට්‍ර චිත්‍ර සම්බන්ධයෙන් පහත කවර වගන්තයෙන් නිවැරදි වේද? ඒ චිත්‍රකයක් එක් පික්සලයක තොරතුරු තබා ගැනීම n බිටු සංඛ්‍යාවක් භාවිතා කරයි නම් එම චිත්‍රකයේ වර්ණ දෙකක් සංඛ්‍යාව පෙන්වීමට හැකියාව ඇත. එක බිටුවක් නම් වර්ණ දෙකක් පෙන්වන්න පුළුවන් බෑද? පුළුවන්. මොකද බිටුවක් කියන්නේ එක්ක ඇත එක්ක නැත. ওই දෙකෙන් පෙන්වන්න පුළුවන්. B චිත්‍රකයක ඇති පික්සල් ගන්න චිත්‍රක විභේදනය කියන්නේ මේ රෙසලූෂන් මගින් දැක්වේ. රෙසලූෂන් එකකින් කියන්නේ ඒකනේ. පික්සලයක් සඳහා විශාල බිටු සංඛ්‍යාවක් භාවිතා කරන උසස් විභේදනයක් සහිත චිත්‍රයකට වඩා කුඩා ගොනු විශාලත්වයක් ඇත. මොකද පික්සලයක් සඳහා විශාල බිටු සංඛ්‍යාවක් භාවිතා කරන සහ උසස් විභේදනයක් සහිත චිත්‍රකයකට කුඩා ගොනු විශාලත්වයක් නැහැ. රෙසලූෂන් එක වැඩි නම් සයිස් එකත් වැඩි. ඒතර මේකේ නිවැරදි වෙන්නේ AB පමණයි. ඒ කියන්නේ 3 38 පහත කවර වගන්තියෙන් නිවැරදි වේද? ABC AB නෑ ACC DV වීඩියෝ ගුණ වර්ගයක නෑනේ. Access database නේ. MP3 audio ශ්‍රව්‍ය ගුණ වර්ගයක. හරිනේ. සජීවීකරණ මූලික රාමු දෙකක් අතර ඇති ට්වින් රාමු ලෙස හැඳින්වෙනවා. හරිනේ. මූලික රාමු දෙකයි අතරමැද්දේ ට්වින් රාමු තියෙනවා. එහෙනම් පළවෙනි එක වැරදි. BC හරි. BC කියන්නේ 3. 39 රජයේ රෝහලක් සායනයක වෛද්‍යවරු මුණ ගැසීමට වේලාවක් වෙන් කර ගැනීම බාහිර රෝගීන්ට භාවිතා කළ හැකි වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට ඔබට පැවරිය ඇතැයි සිතන්න. එම වෙබ් පිටුව ඇතුළත් කිරීමට අත්‍යවශ්‍ය නොවන්නේ පාසලන් කුමක්ද? මෙන්න මේක පුතේ උසස් පෙළට තියෙනවා අවශ්‍යතා. හරිද? අවශ්‍යතා කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය කියලා. කාර්යබද්ධ කියන්නේ අදාළ කාර්යයට සම්බන්ධ, කාර්යබද්ධ නොවන කියන්නේ අදාළ කාර්යයට සම්බන්ධ නොවුනත් පද්ධතියේ තියෙන්න ඕනේ. ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් and non functional requirement. කාර්යබද්ධ කියන්නේ දැන් උදාහරණයකට කැල් එකේ ඉලක්කම් එකතු කරද්දී එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම
මේ මොනවද බටන් ටික තියෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් තියෙන්න ඕනනේ. ඊට පස්සේ කාර්ය බද්ධ නොවන අවශ්‍යතාවයක් තමයි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඩිස්ප්ලේ එකක් තිබ්බ නැත්නම් අපි ඔබනේවා පේනවද? ඩිස්ප්ලේ එක එකතු කිරීම අඩු කිරීමට ඕනේද? ඒ කියන්නේ මැතමැටිකල් ඔපරේටර්ස් වලට ඕනේද ඩිස්ප්ලේ එක? නෑ. හැබැයි ඩිස්ප්ලේ එකක් තිබ්බ නැත්නම් වැඩේ කරන්න පුළුවන්. බෑ. ඒ කියන්නේ මැතමැටිකල් අදාළ ෆන්ක්ෂන් එකට ඕන මූලික රික්වයර්මන්ට් තමයි කාර්ය බද්ධ එව්වා. ඒකට මූලික කාර්යයට අවශ්‍ය නැති හැබැයි වැඩේ වෙන්න අනිවාර්යෙන් තිබිය යුතු ඒවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියන ඕකෙත් කොටස් වලට බෙදන්න පුළුවන් කාර්යබද්ධ නොවන එකෙත් අත්‍යවශ්‍ය නොවන කියලා දැන් කාර්යබද්ධ එකේ කාර්යබද්ධ නොවන එකේ අත්‍යවශ්‍ය තමයි ඩිස්ප්ලේ එක අත්‍යවශ්‍ය නොවන තමයි ඉලක්කම් ලොකුවට තියෙන එක ඉලක්කම් ලොකුවට තියෙන එක අනිවාර්යද නෑනේ තිබ්බොත් හොඳයි නේද එහෙම කතන්දර ගොඩක් එනවා එතකොට ඒව උසස් පෙළේදී කතා කරනවා දැන් මෙතනදී ඔයාලා මතකේ තියාගන්න මේ ඇවිල්ලා කියන්නේ මේකට අත්‍යවශ්‍ය නොවන ඒ කියන්නේ කාර්යබද්ධ නොවනේ වහන්නේ එම රසායනයේ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු පෙන්වීම දෘෂ්ටි සන්ධානයක්. එහෙම එකක් ඕනේ. නෑ අනිත් බලමු දිනයක් වේලාවක් ඕනේ. වෙන් කර ගැනීම රෝගියාගේ නම NIC අංගයේ දුරකථන අංකය ඒවත් ඕනේ. සායනයේ විවෘත දින වේලාවල් පෙන්වීම ඒකත් ඕනේ. එහෙනම් උඩ එක ඕනේ නෑ. 39 එක. ඊළඟට 40 HTML ගොනුවක් ලබාගත් පහත වගන්ති සලකන්න ඉමේජ් img src තියෙනවා alt දුන්නිද කියලා තියෙනවා width එක height එකයි align right ඒට අදාළව පහත කවරක් අසත්‍ය වේද dunhinda.jpg චිත්‍ර ගොනුව ඇත්නම් මේ ප්‍රදර්ශනය වේ හරිනේ dunhinda.jpg චිත්‍ර ගොනුව නැතිනම් dunhinda යන පාඨය දර්ශනය වේ හරිනේ ඕල්ටර්නේටිව් එක දාන්න ඒකටනේ ඉමේජ් එක හෝ dunhinda යන පාඨ දෙකෙන් එකක් සෑම විටම පිටුවේ දකුණේ දිස්වේ. බලන්න ලයින් එක රයිට් නේ. එකත් හරිනේ. චිත්‍රකයේ දකුණට සෑම විටම dunhinda යන පාටේ නෑ. එහෙම එකක් කියන්න බෑ. 4 එහෙනම් උත්තරේ. අසත් එක නෑනේ නේද? හරි. එතකොට ඔන්න ඒකේ උත්තර ටික තියෙනවා මේ ඊළඟට යන දෙවෙනි කොටස. හරි. පොල්ල පොල්ල හරි එන්න දෙවෙනි කොටසට යන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක කියනවා ගුවන්විදුලි නාලිකාවක ගීත දත්ත සමුදායේ එක් ගීතයට අනන්‍යව හඳුනා ගැනීමට සෝං ID ඇත. ඊට අමතරව ගීතයේ නම සහ එහි හිමිකරුවන් පිළිබඳ විස්තරද ආචාර්යනය කෙරේ. ගීතයක් වාදනය කරන සෑම අවස්ථාවක සඳහාම එහි එක් හිමිකරුවෙකුට රුපියල් 100ක් ගෙවනු ලැබේ. එක් මාස අගදී ගීත හිමිකරුවන්ට නිෂ්පරිදි ගෙවීම සිදු කිරීම සඳහා ගුවන්විදුලි නාලිකාව විසින් එක් දිනේ වාදනය වන ගීත සෝං ID දත්ත සමුදාය ඇතුළත් කරයි. දත්ත අවශ්‍ය දත්ත සැකසීමෙන් පසු මෙම පද්ධතිය ලබාගත හැකි එකිනෙකට වෙනස් තොරතුරු දෙකක් ලියා දක්වන්න. මොනවා වෙනස් තොරතුරු දෙක? එකක් පුළුවන් දවසකට ගීත කීයක් ප්ලේ කරාද කියලා. ඊට පස්සේ එක ගීතයක් දවසක් ඇතුළත මාසයක් ඇතුළත ගීත අන්න එකක් පුළුවන් අර කිව්වා වගේ මාසෙට ගීත කීයක් ප්ලේ කරලා තියෙනවද? ඊළඟට එකම ගීතයේ මාසය ඇතුළත කී වාරයක් ප්ලේ කරලා තියෙනවද? ඊට පස්සේ ගීතවල හිමිකරුවන්ට කී ගානේ දෙන්න ඕනේද? ඔය ටික. ඊළඟ දෙවෙනි එකට යන්. පරිගණකයේ කෙවෙනි ටික දීලා තියෙනවා මේ කෙවෙනි ප්‍රශ්නේ ඔයාලට මතක ඇති. සෝරි, එතන නේ මෙතන ලියන්න ඕනේ. කෙවෙනි ප්‍රශ්නේ මතක ඇති හැම එකේම වගේ තියෙනවා. මේ කෙවෙනි වගේම තමයි ටිකක් ඇවිල්ලා තියෙන්නේ. A B C D E මාක් කරන්නලු. A මොකද්ද? නෑ. අනු ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ කියනවා ප්‍රක්ෂේපණ යන්ත්‍රය HDMI කේබලය සම්බන්ධ කිරීමට කෙවෙනි. මොකද්ද? B. ඊළඟ කියන RJ45 සම්බන්ධ කර දාගත් කේබලය A. ඊළඟ මට කියන්න C මොකද්ද? USB. D. මතකද මම VGA එකයි අර සීරියල් පෝට් එක හොයාගන්න විදිය කිව්වා. VGA එකේ මේ වගේ ඩොට් ලයින් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අරකේ තියෙන ලයින්
දෙකයි. ඊළඟට E එක මේ E තියෙන්නේ මොකක්ද? ඕඩියෝ සවුන්ඩ් එක තියෙන්නේ. හරි. හරි. ඊළඟට 3 අහනවා 85 ද්විමයට තුල්‍ය පරිවර්තනය කරන්නලු. අද්විමීය සංඛ්‍යාව. මේ වගේ අනිවාර්යෙන් පියවර ඕනේ. හරිද? පියවරවලට ලකුණු හම්බ වෙනවා ඈ. 85 බෙදනවා කීයෙන්ද? 4යි 2යි 1යි. 2යි 1යි බිංදුව. 10යි 1යි. 5යි බිංදුවයි 2යි 1යි 1යි බිංදුව. මේ ඉඳන් මෙහෙට ලියනවා 1 ඒවා 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. දෙකේ පාදේ. දෙකේ පාදේ නැත්තම් ඒත් ලකුණු නැහැ. අඩු වෙනව නෙවෙයි නැහැ. හරිද? අඩු වෙනව නෙවෙයි නැහැ. ඔව් ඉතින් සම්පූර්ණයෙන් අඩු වෙනවා මේකට ලකුණු නැහැ. හරි. එතකොට මේකට 10යි 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 1. ඊළඟට 4 මෙවුවා මේ හදපු තැනින් ආපහු ගන්න නම් දෙයක් නැහැ මේක නේද? වෙන තැනක හැදුවොත් ආපහු ලියනකොට පරිස්සමෙන් අතු ලියන්න ඩිස්මිස් වෙනවා ඉලක්කම් ඈ. 4 and not or द्वारा පවණක් ඇතුළත් කරමින් මෙන්න මේ ප්‍රකාශන දා තාර්කික පරිපදන කියන්නේ මූලික ద్వාර ඇඳගෙනලු දාලා ඈ මූලික ద్వාර පවණක් දාලා නේද අනින්නේ කියන්නේ. ඒ වල බාර නැහැ නේ. නෑ නේද ඒ වල බාර නැහැ නේ. right. අඳින් බලන්න A B C මුලින්ම B බාර් කරා ඒත් එක්ක අරගෙන and කරා C බාර් කරලා එයත් එක්ක අරන් OR කරනවා මෙන්න මෙතෙන්ට P කියලා දාන්න. දැම්මේ නැත්තම් ඔයා මේක ඉවර කරා කියලා සලකන්නේ නැහැ. එක්ක සම්පූර්ණ සමීකරණය ලියන්න උත්තරය ප්‍රකාශනය නැත්තම් P කියලා දාන්න. හරි. ඊළඟට 5 මේක කියනවා පහත AD ලේබල් වලින් දැක්වෙන එක් එක් ස්ථන සඳහා සුසු ආදේශකය වරාණ තුලින් පද වලින් යොදාගෙන ලියන්නලු. බලන්න. එතකොට මේකේ සම්පූර්ණ මේ වැකීම වල ලියන්න වෙනවා. ඒ වගේ ගොන් අත දෙන්නේ උනුත් ඉන්නවා. එහෙම ලියලා වෙන්න ඕනේ නැහැ. AD විතරක් ලියලා ඉවරයි ඇති ඈ. ඒ වලට එන එක බලන්න. පරිගණකයක් පණ ගැන්වූ විට සියලුම දෘඩාංග පරීක්ෂා කර ඒවා නිෂ්පරිදි ක්‍රියාත්මක බව තහවුරු කිරීමට මොනවද? BIOS basic input output system දාවනේ වේ. ඉන්පසු මෙහෙයුම් පද්ධතිය B මොකේද දෙන්නේ? මොන මතකයේද? මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශණය වෙන්නේ ලෝඩ් B කියලා ප්‍රවේශණය තමයි දාන්නේ. හරිද? හાર્ඩ් ඩිස්කයෙන් ගෙනත් අරගෙන එන්නේ. හැබැයි හાર્ඩ් ඩිස්කයට දෙන්නේ නෑ. හાર્ඩ් ඩිස්කයට එන්නේ නෑ. හાર્ඩ් ඩිස්ක් එකෙන් අරන් එනවා. සොරි ප්‍රවේශන නෙවෙයි මතකයට මගේ වරහන් වල මතකයට මේ මතකය කියන්නේ මොන මතකයේද? RAM එකට ඔය කියන්නේ. එය පරිගණකයේ ක්‍රියාකර ධාවනය වීමට අවශ්‍ය මූලික පරිසරය සකසයි. ඉන්පසු එය පරිශීලකයට පරිගණකයේ පූර්ණය නැත්නම් ලොගින් අතුරුමුණ සපයයි. පූර්ණය වීමෙන් පසු පරිශීලකයට ක්‍රියායන කිහිපයක් ආරම්භ කළ හැකිය. එම ක්‍රියායන විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා C පරිගණකයේ අනිකුත් කළමනාකරණ කටයුතු නේද? පරිගණකයේ D එක මොකද්ද? අනිකුත් කළමනාකරණ සඳහා D අවශ්‍ය පරිදි ධාවනය වේ. මොන පද්ධතියද? මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය. හරිනේ? right. ඊළඟට 6 වදන් සකසන දුකාංගයක ඇති හැඩසව තෝරා ගැනීම පහත් කිහිපයක් දැක්වෙනවලු. මේකෙන් අදාළ එක ලියන්න කියලා කියන්නේ පාද්‍ය ඇති වාක්‍ය හැඩසව ගැනීමට භාවිතා කර ඇති ඕනෑම තෝරා ගැනීම දෙකක ලේබල් ලියා දක්වන්න. බලන්න පල්ලෙහා තියෙන එකේ මොනවද තියෙන්නේ? ඉටැලික් කරලා තියෙනවා. Q තියෙනවා.
වෙන ආර් තියෙනවා වෙන උඩ එකේ කැපිටල් සිම්පල් මාරුවට තියෙනවා ඊළඟට යට එකේ කැපිටල් විතරයි එහෙනම් චේන්ජ් කේස් B එක තියෙනවා සයිස් එකක් ටිකක් ලොකු වෙලා වගේ නම් තියෙනවා ඉතින් ඒක අපි ඕනේ නැහැ ඒක එහෙම තියමු හරිනේ ඔකෙන් දෙකක් ලියලා තිබ්බනම් ඇති 6 7 නේ සමර්පණයක් මෘදුකාංග AD ලේබල් දක්වාදී වගන්ති සත්‍ය භාවය හෝ හරි වැරදි පිළිවෙලින් දාන්න ඕන බලමු මේ දී තියෙන රූපයට කදාපිටි සැලසුම මාතෘකා පාට බුබුලු කිහිපයක් චිත්‍ර දෙකක් කදාවට නිර්මාණය චිත්‍ර දෙකක් එනවා ඈ මාතෘකාවක් හරි පාට බුලට්ස් කීපයක් දාන්න පුළුවන් චිත්‍ර දෙකක් හරිද කියන්නේ චිත්‍ර දෙකක් දාමුකෝ හරි කියලා ඒකට හරිනු වෙන B එකට ඉලෙක්ට්‍රොනික සමර්පණයක දෘශ්‍ය සන්ධානය ඇතුළත් කළ නොහැකි වැරදි පුළුවන්නේ C දිගු වාක්‍ය බොහෝ ගන්නකට ගන්නක් එක් කදාවට එකතු කිරීම යහපත් නෑ වැරදි D හදා සෑදීමට පෙර සමර්පණයේ පරමාර්ථය කාල සීමාව සහ අපේක්ෂිත සහභාගී සැලකීමේ සුදුසුය ඒකත් හරි රයිට් ඊළඟට කියනවා 3 නෙමෙයි 3 නෙමෙයි කීයද 5 6 7 8 නේ 8 පරිශීලකයා විසින් නම් කරන ලද පාඨ ගොනුවක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීමට ක්‍රම ලේඛනයක් අවශ්‍යයි. ක්‍රම ලේඛනයේ වැරදි වචන සඳහා යෝජනා ඉදිරිපත් කළ යුතු අතර ඒවා සඳහා පරීක්ෂණයට අවශ්‍ය දේ කළ යුතුයි. ඒ සඳහා ඇදී ඇල්ගොරිතමයක් දකුණු පස දැක්කේ PQ සඳහා ගැලපෙන ආදේශක පිළිවෙලින් ලියන්න බෑ. බලන්න මුලින් කියන ගොනුව නාමය ආදානය කරන්න. ඊළඟට බලන්න P එකනේ ගොනුව විවෘත කරන්න නේද? එහෙනම් අපි P මොනවද තියෙන්නේ P Q R S T P කියන්නේ මොකද්ද? ගුණය විවෘත කරන්න E. ඊළඟට Q එක මොකද්ද? ගුණුවේ නිමාව වචන නිවැරදිද? Q එකට A R එකට නෑ මේකට C නේ දෙන්නේ C ඊළඟට R එකට එනවා A S එකට එනවා යෝජනා කරන්න යෝජනා සොයා ගන්න S එකට මොකක්ද දෙන්නේ S එකට මොකක්ද දෙන්නේ වලද ආදාන දෙකක් තියෙන ආදානයක් හෝ ප්‍රතිදානයක් පරිශීලකයාගේ ආදාන ගන්නද ඉතුරු වෙලා තියෙන මොනවද පරිශීලකයට අවශ්‍ය දේ කරන්න පරිශීලකයා ආදාන ගන්න යෝජනා මුද්‍රණය කරන්න U තමා පරිශීලකයට අවශ්‍ය දේ කරන්න U එකට B P Q R S T U නේ B එතකොට තව ඉතුරු වෙලා තියෙන මොකද්ද P Q R S T U S එකට මොකද්ද ඔයා කියන්නේ F S එකට F යෝජනා මුද්‍රණය කරන්න F ඊළඟට ඉතුරු වෙන්නේ මොකද්ද තව දෙයක් ඉතුරු වෙයි එකයි ඉතුරු නේ මොකද්ද විවෘත නැහැ මොකද්ද බා ඉතුරු E ද B ද D හරි D for dog right හරි එහෙනම් 9 අවශ්‍යතා හඳුනා ගැනීම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පළමු පියවරෙහි
දෙක තුන හතර පහ පියවර අනුපිළිවෙලින් ලියා දක්වන්න. මොනවද? අවශ්‍යතා හඳුනා ගැනීම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පළමු පියවර. හරි ඉතින්. ඊටු ටික ලියන්න කියලා නේ කියන්නේ. මොනවද? පළවෙනි එක දෙවෙනි එක විසඳුම සැලසුම් කිරීම. ඊළඟට විසඳුම කේතකරණය. ඊළඟට විසඳුම පරීක්ෂාව සහ දෝෂ නිවැරදි කිරීම. ඊළඟට පද්ධතිය පිහිටු වීම. ඊළඟට එච්චර ලියන්න කියලා තියෙන්නේ. අවසාන තියෙන මොකද්ද? නඩත්තුව. ඊළඟට කියනවා ඒකේ ඒ නෙමෙයි B1 කියනවා මූලාදර්ශ වල භාවිතය වඩාත් ඵලදායී වන්නේ SSDහි කුමන පියවරේදීද? මොකද පළවෙනි එකේ තමයි ප්‍රොටෝටයිප්ස් ඕනේ වෙන්නේ පළවෙනි එකේ. ඊළඟට 10 අවසාන එක AD ටෙක් ලේබල් කරන ලද වගන් සත්‍යභාවය එකෙත් ලියන්නලු. CD රියාස් ඊතපල් පණිවිඩයේ මූලිකය ලබන්නාය. අර 2 එක තියෙන රියාස් නේ එහෙනම් ඒක හරි. B ෂෙරෝන් ඊතපල් පණිවිඩය ලැබුණු බව රාජා දැනගනි. ෂෙරෝන් නෑ රාජා වෙන්නේ උඩ CC නේ. ඒතකොට BCC කට්ටිය දන්නේ නෑනේ. ඊතපල් පණිවිඩය සමන්ටත් එවුණු බව රියාස් දැනගනි. හරි සමන්ටත් ගිය බව රියාස්ටත් වෙනවා. මොකද කොපියක් ගියා කියලා. 2 සහ CC ස්ථානවල සිට සෑමටම එකිනෙකාගේ ඊතපල පෙන්නයි. හරිනේ. right. එතකොට ඔන්න ඒක හරි.